Hello guys, welcome to my YouTube channel. ඉතින් කොහොමද හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නවද කියලා හිතනවා. ඉතින් අද මේ ඇවිල්ලා ඉන්නේ අපේ පුංචිලාගේ මල්ලිගේ වෙඩින් එකට. මුලින්ම පුංචිලාගේ අම්මා ලෑස්ති වෙනකන් මම බලන් හිටියා. ඊට පස්සේ පුංචිලා ලෑස්ති වුණා. ඊට පස්සේ මම ලෑස්ති වුණා. මම මේ වොයිස් දාද්දි පොඩි සද්ද ටිකක් ඇහෙනවා. කරදරකාරී මිනිස්සු ටිකක් ඉන්නවා හල පහල. උන් සද්ද කරනවා. ඉතින් පුංචි ලෑස්තිලා ඉවරයි. ඊට පස්සේ තමයි මම ලෑස්තිලා හිටිය. ඊට පස්සේ පුංචිව ලෑස්ති කරේ. ඉතින් මේ තියෙන්නේ මම එදා වෙඩින් එකට යන විදිය. ඊට පස්සේ ඉතින් මමයි පුංචිගේ බබයි ආව හොටෙල් එකට. ඉතින් පුංචිලා වැඩ බලනවා. ඉතින් මොනවද අඩුපාඩු තියෙන්නේ. එහෙම. ඉතින් මේ හොටෙල් එක තිබ්බේ කුරුවිට. අද මම මේ ගිහින් ඇහැලියකට මේකේ ලොකු දේවල් නැහැ. මම පුළුවන් විදිහට ෂෝට් කරලා වීඩියෝ එක එඩිට් කරන්නම්. මොකද ගොඩාක් වොයිස් දාන්න අමාරු හින්දා. ඉතින් ඔය ඉන්නේ අපේ බාප්පී. එයා දැන් මෙතන බලන්නේ. දැන් මනමාලි ඇවිල්ලා ඉන්නේ. ආව වෙල්කම් එකෙන් ගන්න ඕනේ හොටෙල් එක ඇතුළට. ඉතින් ඒ වැඩ ටික තමයි දැන් ඔතන ඔය කතා කර ඉන්නේ කට්ටිය. ඉතින් අපි බලමු ඉස්සරහට vlog එක මොන වගේ වෙයිද කියලා. ඉතින් මේ ඉන්නේ පුංචිගේ මල්ලි දෙවනි මනමාලයා. හරි අමාරුවෙන් තමයි එදා ඒ දවසේ මෙයා ඇඳුම ඇඳගෙන හිටියේ. ගලවන්නේ කොයි වෙලාවෙද කියලා තමයි බල හිටියේ. දැන් ඉතින් ඊළඟට අපිට බලන්න පුළුවන් මනමාලයාව. ඉතින් ඔන්න ඉන්නවා මනමාලයා. අද මෙයාගේ වෙඩින් එකට තමයි මම මේ තකහණියක් ඇවිල්ලා ඉන්නේ. ඉතින් එදා වෙඩින් එකේ වැඩ ටික ලස්සනට වුණා. ඉස්සරහට ඔයාලට බලන්න පුළුවන් මොන විදිහටද මේ වෙඩින් එක උනේ කියලා. ඉතින් තව vlog ගොඩාක් තියෙන එඩිට් කරන්න ටයිම් එක නැහැ. මේකත් නොවැම්බර් නෙමෙයි ඔක්තෝබර් 2 වෙනිදා තිබ්බ වෙඩින් එකක vlog එකක් තමයි මම මේ නොවැම්බර් එඩිට් කරලා දාන්නේ. මොකද ඒ තරම් බිසි මට එඩිට් කරන්න ටයිම් එකක් නැහැ. දැන් ඊළඟට අපි බලමු groom ගේ වෙල්කම් එක උනේ කොහොමද කියලා. මෙතන ඔයාලට ගොඩක් මට මේකේ සවුන්ඩ් ඔරිජිනල් සවුන්ඩ් එක දාන්න අමාරුයි. මොකද පාර අයිනෙම නිසා වාහන සද්ද ඇහෙනවා වැඩි. ඉතින් ඔය විදිහට තමයි වෙල්කම් එක උනේ. ඉතින් ওই විදිහට මනමාලයාගේ වෙල්කම් එක ඉවරනට පස්සේ ඊළඟට තියෙන බ්‍රයිඩ් මනමාලියෝ බලන්න. ඉතින් එයාගේ වෙල්කම් එක තමයි මේ තියෙන්නේ. මමත් ෆස්ට් ටයිම් තමයි එයාව මෙහෙම දකින්නේ. ෆොටෝස් වලින් මම දැකලා තිබ්බා. හැබැයි මම එයාව ෆේස් ටු ෆේස් දකින්නේ පළවෙනි පාරනේ. ඒතර මාර ලස්සනයි. මාරම ලස්සනට නීට් එකට එයාව ඩ්‍රෙස් කරලා තිබ්බා. ඉතින් ලස්සනයි වගේම හරිම හොඳයි. ඉතින් ඔන්න කපල් එකම දැන් ඇවිල්ලා ඉන්නවා. දැන් මේ දෙනා රෙජිස්ට්‍රේෂන් එක කරන්න තමයි හදන්නේ. දැන් ඔක්කොම ඉවරයි. දැන් තියෙන දෙන්නට අත්සන් කරන්න විතරයි. මම මේකේ වෙඩින් එකේ ඇත්තම vlog එකක් කරන්න හිතන් හිටියේ නැහැ. පුංචිලා ගිය කෙනෙක් කිව්ව නිසා තමයි මම මේ වීඩියෝ ටික කරේ. ඇත්තටම මම හිතන් හිටියේ මම වීඩියෝ කරන්න නැහැ කියලා. මොකද මට ටයිම් එකකුත් නැහැ එඩිට් කරන්න. මම ගොඩාක් කාලයකට පස්සේ දැන් මාසයක් විතර මම YouTube පටන් අරගෙන ආපහු. ඉතින් චුට්ට වැඩ ටික කරගෙන යද්දී මට හරි අමාරුයි YouTube එකට වෙලා වෙන් කරන්න. මොකද ඒ තරම් බිසි. ඉතින් දැන් මේ තියෙන්නේ දෙන්නගේ අර කපල් එකට කියන්න තියෙන දේ කියන වෙලාව තමයි. මම ඒක සවුන්ඩ් චුට්ටක් දාන්නම් අහන්න පුළුවන් ඔයාලට. කරුණාරත්න යන අය සමග අද දින නිත්‍යානුකූලව විවාහ ගිවිසගත් බවත්. හරි. ඉතින් ওই විදිහට එතන වැඩි වෙලා දැන් තියෙන්නේ පෝරුව චාරිත්‍ර. මම එතන ටිකක් වෙලා හිටියා. ඊට පස්සේ මම හොටෙල් එක ඇතුළට ගියා. පුංචිගේ බබාව බලන්නත් එක්ක එයාත් හැමතැනම දුවනවා. පුංචිලටත් එයාව බලන්නව නෑනේ. ඉතින් ඒක නිසා මම ඇතුළට ගිහිල්ලා එයාවත් බලාගෙන පාඩුවේ වාඩි වෙලා හිටියා. මම හැබැයි මෙතන හිටියේ නැත්තේ නෑ. මෙතන ටික වෙලාවක් හිටියා. ඉතින් ඒ හිටපු වෙලාවේ ගත්ත වීඩියෝ ටිකක් තමයි මේ. ඉතින් බලමු තව ඉස්සරහට ගොඩක් දේවල් තියෙනවා. ඒ ගොඩක් දේවල් වලින් එකක් තමයි මේ. දැන් ඉතින් ෆැමිලි එකේ අය කපල් එකත් එක්ක ෆොටෝස් ගන්න වෙලාව ෆැමිලි විතර නෙමෙයි යාළුවෝ ඇවිත් ඉන්න ඔක්කොමලා කපල් එකත් එක්ක ෆොටෝස් ගන්න වෙලාව. ඉතින් ඔය ඉන්නේ අපේ පුංචිලාගේ ෆැමිලි එක. ඊට පස්සේ විතර ෆැමිලි ෆොටෝස් අරන් ඉවර වෙලා දැන් තියෙන්නේ සර්ප්‍රයිස් ඩාන්ස් එක. ඉතින් ඒකෙත් මම පුළුවන්
විදියට ඔයාලට දාන්නම්. මොකද ගොඩක් සම්පූර්ණ වීඩියෝ එක මට දාන්න බෑ කොපිරයිට් ප්‍රශ්න නිසා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි සර්ප්‍රයිස් ඩාන්ස් එක ගියේ. ඒක ගොඩාක් දිග වීඩියෝ එකක්. හැබැයි මම සම්පූර්ණ දාන්නේ නැහැ. වීඩියෝ එක දිග නිසා. ඉතින් මේ තියෙන බුෆේ එක දැන් ඒක ඕපන් කරලා තියෙන්නේ. ඉතින් මෙතනත් කපල් එක නේ බ්‍රයිඩ්ගේ ෆොටෝ ෂූට් එකක් යන්නේ. ඉතින් බුෆේ එක ඕපන් කරලා පස්සේ මම තමයි වෙඩින් කේක් දෙන්න හිටියේ. දැන් ඉතින් තියෙන්නේ කන්න තමයි. ඉතින් ඒකෙත් ලොකුවට වීඩියෝ නැහැ. ඒකෙන් පස්සේ ඊළඟට තියෙන්නේ හෝම් කමින් එක. ඉතින් මේක තමයි එයාලගේ හෝම් කමින් ඩ්‍රෙස් එක. ඉතින් ඒකිනුත් ෆොටෝ ෂූට් එකක් ගිහිලා තමයි එයාලගේ වෙල්කම් එක දුන්නේ. ඉතින් මේ තියෙන්නේ එයාලගේ හෝම් කමින් වෙල්කම් එක. ඒකෙන් පස්සේ තිබ්බේ එයාට තවත් සර්ප්‍රයිස් ඩාන්ස් එකක් ෆැමිලි එකෙන්. ඊට පස්සේ වෙඩින් එකට ආවයි නෝනේ. ඊට පස්සේ ඉතින් කට්ටිය කාලා බීලා අන්තිමට මෙන්න මේ විදිහට ෆ්ලෝ එකේ ඩාන්ස් කර තමයි හිටියේ. මම නම් ඇත්තටම ගියේ නෑ. ඉතින් මං කොහොමද ඩාන්ස් කරන්නේ නැහැ කියන මගේ පරණ වීඩියෝ බලන කට්ටිය දන්නවනේ. ඉතින් ඒ නිසා මම පැත්තකට වෙලා වීඩියෝ එකක් කරගෙන හිටියා. දැන් ඉතින් මේ ඩාන්ස් කරන්නේ පුංචි ඊට පස්සේ කොහොමද අන්තිමට බාප්පිත් ආවොතන්ට ඒ කපල් එක ඩාන්ස් කරන දිහා ඉතින් මම බලාගෙන වීඩියෝ කර හිටියා. ඉතින් මටත් කතා කරා. මං ඇත්තටම ගියේ නෑ. මොකද මම දැන් හිටියේ සාරි එකක්. මට සාරි එකත් එක්ක චුට්ටක් අමාරුයි. ඒ වෙද්දි මගේ සාරි එක ගොඩක් මේ අවුල් වෙලා තිබ්බේ. ඒ හින්දා මම ඉතින් ගියේ නෑ ඩාන්ස් කරන්න. ඊට පස්සේ මම ගියා මගේ බඩු ටික රෑස්ටි කරගන්න රූම් එකට. මොකද මම දැන් යන්නත් ඕනේ අපෝ මං ඊළඟ දවසේ වැඩත් එක්ක. ඊට පස්සේ ඉතින් වෙඩින් එකේ කට්ටිය ඩාන්ස් කරනවා බලලා දැන් ඉතින් අන්තිමට තියෙන්නේ කපල් එක හොටෙල් එකෙන් යන එක. ඉතින් ඔන්න ඔය විදිහට තමයි යාලා කට්ටියට ඉතින් කතා කරලා යාලා හොටෙල් එකෙන් යන්න පිටත් උනේ. ඊට පස්සේ අපි ආපහු ෆැමිලි එකත් එක්ක ෆොටෝස් ගත්තා. යාළුවොත් එක්ක එතන ඇවිල්ලා කට්ටියත් එක්ක ෆොටෝස් ගත්තා. අරගෙන ඉවර වෙලා තමයි ඉතින් මමත් එතන යන්න ලෑස්ති උනේ. මම කොහමද ඉතින් එදි 5:00 විතර ඇති. ඊට පස්සේ මමත් ඉතින් මේ විදිහට බස් එකේ නැගලා ගෙදර ආවා. ඉතින් ආයෙත් ඊළඟ vlog එකකින් හම්බෙමු. මේකත් ගොඩක් දුරට වෙඩින් vlog එකක් වෙයි. ඉතින් මේක subscribe කරලා තියාගන්න. ඉතින් ආයෙත් ඉක්මනට vlog එකක් අරගෙන ඉඳලා මම සතුටින් පරිස්සමින් ඉන්න. එහෙනම් අදට ගිහලා එන්නම්. bye.